උදේ 6ට නැගිට දවසක හැමදේම ඉක්මනින් කරගත්තේ කොහොමද කියලා දැන් ඔයාලා දන්නවා. මේ තියෙන එකට හේතු කලින් දාපු වීඩියෝ එක බලන්න. ඔයාලා හැමෝම මගේ channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද සඳුදා සතිය පටන් ගන්න පළවෙනි දවස උදේ 6ට නැගිටලා මගේ දවස මම පටන් ගත්තේ කොහොමද? මම මගේ වැඩ ටික මැනේජ් කරගත්තේ කොහොමද කියලා ඔයාලත් එක්ක මම බෙදා ගන්නවා. ඉතින් ඔයාලට පේන්න ඇති මම මුලින්ම කළේ රයිස් කුකර් එකට හාල් එක තිබ්බා. ඊට පස්සේ දරලිප පත්තු කරලා ඒකේ කැඳ එක තිබ්බා. ඊට පස්සේ කලින් සූදානම් කරගත්ත හැමදේම පාවිච්චි කරලා මම ගෑස් එකේ ව්‍යංජන ටික හදාගත්තා. ඉතින් මේ හැමදේම මම කලින් දවසේ ලෑස්ති කරලා තියෙන නිසා මට උදේට පැය විනාඩි 15ක් වගේ කාලයක් ඇතුළතදී සම්පූර්ණ උදේ කෑමක් වගේම දවල් කෑමක් හදලා ඉවර කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මම බැදුම් වගේ දේවල් කලින් දවසේ රෑ හදලා තියෙනවා. අපේ පැත්තේ නම් ෆ්‍රිජ් එකේ දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සීතල නැති පැතිවල එහෙම හදලා උදේට නැවත රත් කරලා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා meal prep ගැන අහලා ඇතිනේ. meal prep ගැන වීඩියෝ එකක් ඕනේ නම් මම ඒකත් ඔයාලට අරගෙන එන්නම්. මේ විදිහට කලින් දවසේ හැමදේම සූදානම් කරලා මගේ දවස මම උදේම පටන් ගන්න ගොඩක් ආසාවෙන්. මට වීඩියෝ එක මෙතනින් එහාට වොයිස් කරන්න හිතුන්නේ නැහැ. උදේ පාන්දර පොඩ්ඩක් එළියට ගියපුවාම බලන්නකෝ තියෙන සද්දේ. පරක්කු වෙලා නැගිටින දවස්වල මේ හැමදේම මට මිස් වෙනවා. ඉතින් මං හිතුවා හැමදාම උදේට නැගිට්ටොත් මේ වගේ ලස්සන ගොඩාක් දේවල් මට
ලැබෙයි. ඒ වගේම මානසික සතුටක් මට ලැබෙයි කියලා. ඉතින් අද සඳ දවස මම ලස්සනට සතුටින් පටන් ගත්තා. මුළු සතියේම ආශිර්වාද ලැබුණා. මුළු සතියේම ආශිර්වාදයක් කරගෙන මේ සතිය ධනාත්මකව සතුටින් ගෙවන්න මම පටන් ගත්තා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාගේ දවස හෙට උදේ ඉඳන් හරි මේ විදිහට ලස්සනට පටන් ගන්න. උදේම බුදු පහන තියලා අද දවසට ආශිර්වාද අරගෙන මම දැන් වැඩට යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපේ ගෙදර ඉස්සරහා තියෙන කන්දෙන් එක කාලයකට ඒ පැත්තෙන් ඉර පායනවා. එතකොට හරිම ලස්සනයි. ඉතින් මේ හැමදේම මම ආයෙත් කියනවා මට මිස් වුණ කාලයක් තිබ්බා. මං ආයෙත් ඒ දේවල් මිස් කරගන්නේ නැහැ. එහෙනම් ඔයාත් ලස්සනට ඔයාගේ දවස පටන් ගන්න. ගිහින් එන්නම් මම හිම.